හරි සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට අපේ කෝස් එක මගදී පොඩ්ඩක් නතර කරන්න වුණා පොඩි ප්‍රශ්නයක් වුණේ හින්දා. ඉතින් මම හිතනවා සති දෙකක් තුනක් වගේ අපිට කෝස් එක සම්බන්ධව වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් ඒකට මුලින්ම ඔයගොල්ලන් මම සමාව ඉල්ලනවා එකට පොඩි පර්සනලි ප්‍රශ්න වගේක් ඉදලා තමයි ඒක මිස් වුණේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද කියන්නේ කෝස් එකේ කියන්නේ ඒ සතිය තුනේ විශේෂව එකපාරම අල්ලන්න කියලා හිතාගෙන තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. කියන්නේ වීඩියෝ එක ගොඩක් ක්ලික් වෙන්න පුළුවන්. ක්ලික් වුණා කියලා නොබලා ඉන්න එපා. මේ වීඩියෝ එකයි තව වීඩියෝ දෙකක් තුනක් වගේ ඉවරෙච්ච ගාම අපි වෙබ්සයිට් හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙබ්සයිට් පහක් හයක් වගේ හදලා ඔයගොල්ලන් කෝස් එක ෆිනිෂ් කරලා දානවා. එතකොට ඔයගොල්ලෝ තනිකර මේ ලැන්ග්වේජ් තුනේ දාගෙන ෆ්‍රන්ට් එන්ඩ් කියන දේ ෆ්‍රන්ට් එන්ඩ් මේ වෙබ්සයිට් කියන දේ හදන්න ෆුල් නොලෙජ් එක ෆුල් ප්‍රැක්ටිස් එක එතකොට ඔයගොල්ලන්ගේ අතට ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ අපි JavaScript ගැන වෙනම කතා කරනවා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ මේ HTML formatting කියන දේ ගැන. මොකද්ද මේ HTML formatting කියන්නේ? ඉතින් මේ formatting කියන දේ formatting මේ formatting මොකද්ද මේ formatting කියන්නේ? ඉතින් මේ formatting කියන්නේ එක්තරා විදිහකට අපිට පැරග්‍රාෆ් එකක් ගත්තොත් ඒක ස්මෝල් කරන්න පුළුවන් ඒ වචන ඒවා අපිට එඩිට් කරන්න පුළුවන් ස්මෝල් කරන්න පුළුවන් ලූන් කරලා පස්සේ මේ වගේ යම් කිසි මේ පැරග්‍රාෆ් එකක් නැත්නම් අපේ වෙබ් එකේ ෆෝමැට් එකක් වෙනස් කරන්න පුළුවන් එඩිට් කරන්න පුළුවන් කට තමයි අපි ෆෝමැටිං කියන්නේ. ඉතින් අපේ HTML ෆෝමැටිං එකේ පළවෙනි ටැග් එක තමයි මේ ස්ටෝන් කියන ටැග් එක. ඊට කලින් ටැග් එකක් තියෙනවා B. ඒ කියන්නේ අකුරක් බෝල්ඩ් කරන්න කොහොමද කියන ටැග් එක. හරි. මම ඔයගලන්ට කියන්නම් කොහොමද අපි ඒ කියන්නේ හිතන්නකෝ අපි දැන් ගත්තා මොකක් හරි හිතන්නකෝ p tag එක ඇතුලේ මම දැන් ඩෙමෝ ටයිප් කරන්න යනවා. හරිද? දැන් මම මේක මේ විදිහට ඩෙමෝ ටයිප් කරන්න යනවා. හැබැයි මේව ටයිප් කරා කියලා මේ අකුරු ටික බෝල්ඩ් වෙනවද? ඒ කියන්නේ රවුම් වගේ හැඩයක් වෙනවද? නෑ නේද? ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය නෝමල් විදිහට තමයි අපි මේක දුන්නේ. හැබැයි අර බෝල්ඩ් කියන ටැග් එකේ මේක දුන්නොත් ඈ බෝල්ඩ් කියන ටැග් එකේ අපි මේක දුන්නොත් එවන් B අකුර තමයි බෝල්ඩ් කියන sorry B අකුර ඒ ගන්න මේ B අකුර කොහොමද ලියන්නේ අපිට එකපාර B අකුර ලියන්න බෑ මේක ලියන්න පුළුවන් හෙඩ් එකක් හෝ P tag එකක් ඇතුළත තමයි ඉතින් මම මේක P tag එක දානවා මම ඊට පස්සේ creative comments අපේ YouTube channel එකේ නම දානවා දාලා ඊට පස්සේ මට මේක බෝල්ඩ් කරන්න ඕනේ නැත්නම් මට මෙන්න මේ පොඩි කොටස බෝල්ඩ් කරන්න ඕනේ කොහොමද බෝල්ඩ් කරන්නේ ඉතාමත් සරලයි හරිද ඊට කලින් මම ඔයගොල්ලන්ට මේක රන් කරලා පෙන්නන්නම් මේකේ බෝල්ඩ් එකේ වෙනස හඳුර ගන්න ඕනේ නේද දැන් මේ නෝමල් එකක් මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනවා අපි දැන් මේ බෝල්ඩ් කියන ටැග් එක දාන්නම් හරිද බෝල්ඩ් කියන ටැග් එක මේ විදිහට ගන්නවා يعني B ටැග් එක අපි දාලා තියෙන දැන් මෙතනදී වෙනදී බලා ගන්න මෙතනදී වෙන්නේ මොකක්ද ඉතින් මෙතනදී බලන්න මේ වචනේ පොඩි එඩිට් එකක් වෙනවා මොකක්ද ඒ බලන්න ඒක බෝල්ඩ් වෙලා ඒක නිකන් අර කැපිලා හයිලයිට් කරලා පේන එක තමයි මේ B tag එකකින් කරන්නේ. ඉතින් පොඩි පොඩි දේවල් තමයි තියෙන්නේ මේකේ කරන්න. මහා දේවල් නෑ කොහොමද සම්බන්ධව අපිට ඉගෙන ගන්න. ඉතින් මම ඉක්මනට ඔයගොල්ලන්ට ටැග් ටික කියලා දීගෙන යනවා. මොකද මම පළවෙනි කියපු ටියුටෝරියල් තුන බලපු කට්ටියට දැන් මේ වෙද්දි අල්ලන් ඉන්නේ ඒගොල්ලෝ වෙබ් ඩිසයින් කියන මොකද ඒ ටික අල්ලන් ඉන්න හින්දා ඒගොල්ලන්ට මේ ටික දැන් අල්ලන් ගන්න පුළුවන්. දැන් මේ පටන් ගන්න ෆෝමැටිං කියන සම්බන්ධ දේ ඒගොල්ලන්ට අල්ලන් ගන්න පුළුවන්. ඉතින් මේ අපි ඊළඟට ඇග්ගේ මොකක්ද කියලා බලමුකෝ. අපි මුලින්ම මාතෘකාව දාගන්න ඕනේ ෆෝමැටිං කියලා. ඉතින් අපි ඊළඟ ටැග් එක තමයි ස්ට්‍රෝන් කියන ටැග් එක. මේ ස්ට්‍රෝන් කියන ටැග් එකේ මොකක්ද කරන්නේ? ස්ට්‍රෝන් කියන ටැග් එකක් තියෙනවා.
ඒකෙන් වෙන්නේ හිතන්නකො අපි මොකක් හරි ටෙක්ස්ට් එකක් අපි මොකක් හරි ටෙක්ස්ට් එකක් ලියනවා. හරිද? ඉතින් මේ ටෙක්ස්ට් එක ලියුවහම අපි මේ ටෙක්ස්ට් එක ලියුවාම මේක ස්ටෝන් ස්ටෝන් කියද්දී මේක පොඩි වෙනසක් තියෙනවා. ඉතින් අපි මෙලින්ම බලමු මේක කොහොමද ලියන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මේක සරලයි මේකත් ඉතින් මේ ඊට ගියක් අතර තමයි ලියන්න තියෙන්නේ. හරි චන්නරි ටැග් එකක් ඇතුළේ තමයි කියන්නේ. ඉතින් මේ ස්ට්‍රෝං කියන ටැග් එක බොහෝ දුරට නම් අපි පාවිච්චියක් නැහැ වෙබ් ඩිසයින් වල. ඒ වුණාට ඉතින් ඔයගොල්ලන්ට දැනගැනීම පිණිස මේ කියන්නේ මුලින්ම බේසික් ටික දැනගන්න ඕන හින්දා මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ ස්ට්‍රෝං ටැග් එක ගැන කියලා දෙනවා. දැන් මේ සාමාන්‍ය එකක් දැම්මම මේකේ ලොකු වෙනසක් ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. නැත්නම් ඔයාලගේ දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් ඔය අපි දැන් ගත්තොත් ටෙක්ස්ට් එකක්. හරිද? දැන් අපි ගන්න ටෙක්ස්ට් එක. ඒ කියන්නේ මේ ස්ටෝන් කියන එක දාපුවම මේකෙත් බෝල්ඩ් එකක් තමයි වෙන්නේ. දැන් බෝල්ඩ් එකකට වඩා චුට්ටක් බෝල්ඩ් එක වෙනස්. ඒකයි මෙතන වෙන්නේ. මහා දෙයක් මේකේ ලොකුවට වෙන්නේ නැහැ. අර සාමාන්‍ය එඩිට් එකක් කියලා තමයි ස්ටෝන් ටැග් එකක් ඔය තමයි වෙනසක් නැහැ. ස්ටෝන් කියලා ගහුවා. අර බෝල්ඩ් එකම තමයි එන්නේ වෙනසක් නැහැ. ඒනට අර ඔයගොල්ලන්ට දැනගෙන ඉන්න නිසා මේක කියන්න බෑ. ඒ හින්දා අපි ස්ටෝන් ටැග් එක දැන් දන්නා ස්ටෝන් ටැග් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට කියනවා i ටැග් එක. ඉතින් අපි i ටැග් එක ගැන කතා කරමු. මම ලේසියට කොපි විතරින් කොපියක් කරගන්න ඔයගොල්ලන්ට පාඩම තේරුම් ගන්න ඕන හින්දා කොපියක් කරාම ශනිකව මේ ටික කියාගෙන යනවා. මොකද මේ ගොඩාක් නෑ මේක කියන්න දේවල්. ඊළඟට අපි i ටැග් එක ගැන මොකද කියලා ඊළඟට ඒ කියන්නේ අපේ ෆෝමැටින් වල තියෙන තවත් ටැග් එකක් තමයි මේ i ටැග් එක කියන්නේ. හරි. මේවා සාමාන්‍ය පොඩි දේවල්. මේ කොම්බන් i ටැග් එක දාපුවම වෙලදී දැක්කද? ඇලවෙන එක වෙන්නේ. හිතන්නකො අපිට මොකක් හරි ඔයාගේ පැරග්‍රාෆ් එක වෙබ් එකේ නැත්නම් ඔයාගේ හෙඩින් එක වඩ ඇල කරගන්න ඕන නම් ඈ ඇල කරලා අර කැපිලා ඒක පෙන්වන්න ඕන නම් ඉතින් මේ i ටැග් එක දාපුවාම ඒ ඇල කරපුවාම කැපිලා එක පේනවා. ඉතින් i ටැග් එකෙන් වෙන්නේ ওই ටික තමයි. ඔයාලා ලොකුවට තේරුම් ගන්න දෙයක් නැහැ. තම සරල දේවල් මෙතන තියෙන්නේ. ඊළඟට අපිට තියෙන ටැග් එක තමයි em කියන ටැග් එක. හරිද? em. ඉතින් ඒකත් මම මේ විදිහට අපි කලින් ගත්ත කොපිය ගත්තා. මම මේක ඇතුලේ em කියලා දාන්න. always em. හරිද? මොකද em එකෙන් වෙන්නේ? මේක අර ඇල ඉර වෙන එක කියන්නේ අර හිතන්නකො අපිට ටෙක්ස්ට් එක ඇල කරන එකට සමාන දෙයක් තමයි ඉතින් මේකෙත් වෙන්නේ. මහා ලොකු වෙනසක් වෙනවද මේකෙන් නැහැ. i එකට සමානම දෙයක් තමයි මේ em කියන ටැග් එකනොත් වෙන්නේ. ඒ කියන්නේ ලොකු වෙනසක් නැහැ කලින් එකම තමයි. ඒ අර මේ මෙතන එක ළඟ ටැග් යවන්න මොකද දන්නවද? සුරු ගන්න ලේසි දැන් පෙලක් කට්ටියට b කියන එක මතක නැත්නම් ස්ටෝන් කියන එක මතකයි. පෙලක් කට්ටියට බෝල් කියන ටැග් එක මතකයි ස්ටෝන් කියන එක මතක නැහැ. අර එක ළඟේ ටැග් ගොඩක් සාමාන්‍යයෙන් යනවා. ඒවා ඒගොල්ලෝ සාමාන්‍ය දේවල්. ඊළඟට තියෙනවා අපිට ටැග් එකක් තියෙනවා ස්මෝල් ටැග් එක. අපිට ස්මෝල් කියද්දී තේරෙනවනේ ඔයගොල්ලන්ට. කියන්නේ අපි ලියන ටෙක්ස්ට් එකක් හෝ මොකක් හරි එකක් ඒක පොඩි කරන එක නැත්නම් කුඩා කරන එක නැති ස්මෝල් කියන ටැග් එකෙන් කරන්නේ. ඒක දෙයින් මුලුවට එන්න ඕනේ මේ ස්මෝල් කියන ටැග් එක මේකයි වෙන්නේ කියලා. කවුරුකම් වෙන්න මේකේ මෙතන කැපිටල් දාන්න එපා. හරිද? මම සිම්පල් වලින්ම තමයි ලියවෙන්නේ. කැපිටල් වලින් කවදාවත් ලියන්න එපා. මම තනි කරම ලියන්න ඕනේ සිම්පල් වලින් නේ. අකල් මේ ටැග් එකත් එක්ක බලද්දි මේක ස්මෝල් වෙලා ආවා. ස්මෝල් වෙන ටැග් එකකින් වෙන්නේ මෙන්න මේක තමයි.
දැන් ඔයගොල්ලන්ට මම මේ කියන දේ සමහර විට නිකන් කැඳහැලියක් වගේ තේරෙනවා ඇති. ඉතින් අපි කැඳහැලියක් අපි හිතමුකෝ මුලින්ම කැඳහැලියක් හදන්න කලින් අපි මුලින්ම කැඳ හදන්නේ කොහොමද ඒ සම්බන්ධව දැනගෙන ඉන්න බෑනේ. කැඳහැලියක් වුණත් සුප් එකක් වුණත් හදන්න හිතන්න අපි දැන් එළවලු සුප් එකක් හදන්නේ මුලින්ම අපි එළවලු මේකට දාන්න ඕනේ එළවලු ගැන දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් හවස් සුප් එකට ගිහිල්ලා ඔයා මේ ගන්නකො දැන් ඔය බට් කේක් වර්ග එළවලු තියෙනවා සුප් එකට දාන එළවලු වර්ග තියෙනවානේ. සාමාන්‍යයෙන් මම දන්න තරමින් නම් සුප් වලට ඔය එළ බටු අම්බටු වාන් ඒ වගේ දේවල් ඒ වගේ පිපිඤ්ඤා වගේ දේවල් සුප් වලට දාන්නේ නැහැ. හරිද? ඉතින් ආන් ඒ වගේ අපි දැනගෙන ඉන්න ඕන සුප් එකක් වුණත් හදන්නේ කොහොමද කියලා. ඉතින් මූලික ටික තමයි දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරිද? අපි දැන් සුප් එකක් තමයි හදන්න යන්නේ. මුලින්ම සුප් එක හදන එළවලු ටික අපි දැන් දැනගෙන ඉන්න ඕන. ඉතින් ඊළඟට තියෙන ටැග් එක තමයි මාක් කියන ටැග් එක. ඒකෙන් ඉන්නේ අපි මොකක් හරි එකක් හරි හිතන්නකෝ අපි පැරග්‍රාෆ් එකක් මොකක් හරි එකක් ලිව්වා. අපිට ඕන ටැග් එක අපි ගන්නවා. හිතන්නකෝ මම ක්‍රියේටිව් කියන එක ගන්නවා. ඊපස්සේ මම මෙතනට දානවා මේ මාක් කියන ටැග් එක දාලා මෙතන පෝස්ට් කරලා මට දැන් මේ ක්‍රියේටිව් කියන එක මාක් කරලා වෙන්න ඕන. එතනවා මාක් කියන ටැග් එක දැම්මා. ක්‍රියේටිව් කියන එක මාක් කරලා වෙන්නම්. ඉතින් ෆෝමැටින් වල දැන් අපි මේ වෙද්දී B tag එක stone tag එක I tag එක EM tag එක small tag එක margin tag 1 2 3 4 5 6 මේ විදිහට tag 6ක් කතා කරලා තියෙනවා. තව tag කීපයක් තියෙනවා. ඊළඟට අපි ඊට පස්සේ අපිට ප්‍රොෆෙෂන් කියන පාඩමට යන්න පුළුවන්. ඊළඟට තියෙනවා මට මතකද ඊළඟට අපිට කතා කරන්න තියෙනවා DL නැත්නම් delete කියන tag එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න වෙබ් එකක් හදනවා හරිද? ඊට පස්සේ කස්ටමර් කියනවා ඔයාලට වෙබ් එක ෆුල් හැන්ඩල් කරන්න දුන්නොත්. නිකන් ඔයාලට වෙබ් එකක් දෙනවා. ඒගොල්ලන්ගේ ෆුල් හැන්ඩලින් එක ගන්න. හරිද? එතකොට දැන් හිතන්නකෝ අප්ඩේට් එකක් එනවා. ඔයාලට මේ කියනවා මේ අයිටම් එක මේ වෙද්දි ප්‍රයිස් එක වෙනස් වෙලා මේක මේ අයිටම් එක මේ වෙද්දි නෑ. ඒගොල්ලෝ අද ස්ටොක් ඉවරලා. එතකොට ඔය වට කියනවා මේ අයිටම් එක ඩිලීට් කරලා වෙන්නන්න කියලා. ඒ කියන්නේ හිතන්නකෝ අපි හිතන්නකෝ නැත්තම් ගාන වැඩි එකක් ගාන අඩු කරද්දි අපි ඩිලීට් කියන එක නැත්තම් අර ඇරේ එකක් දාලා කපනවනේ. අන්න ඒක වෙන්නලා තමයි ඩිලීට් කියන ටැග් එක ගන්න. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ක්‍රියේටිව් කියන එක හරහා මේක බිල් එක කපලා දානවා. දැන්තක මෙතෙන්ට රුපියල් 100ක් තිබිලා 100 ටිකේ රුපියල් 50ට දෙනවනම් අපි අනිවාර්යයෙන්ම 100 කියන දේ කපලා 50 කියන දේ ඔෆර් එකක් විදිහට පෙන්නන්න. මේක ඔෆර් ටැග් එක කියලා කියන බෙලක්කට ඔෆර් එකක් විදිහට පෙන්නනවා නම් මෙන්න මේ ටැග් එක දාන්න. මේක ගොඩක්ම මේ කන්ටෙන්ට් වලදී ගන්න අත්‍යවශ්‍ය ටැග් එකක් මේ ෆෝමැටින් වල මේ නිතරම භාවිත කරන ටැග් එකක් තමයි ඩිලීට් කියන ටැග් එක නැත්නම් DL කියන ටැග් එක. අපිට ඊළඟට තියෙනවා කතා කරන්න අපි ඩිලීට් කතා කරා සබ් ටැග් එක තියෙනවා ඊළඟට අපි කතා කරන්න INS ටැග් එක තියෙනවා. අපි මුලින්ම INS ටැග් එක ගැන කතා කරමු. INS ටැග් එකකින් වෙන්නේ මොකද්ද? INS ටැග් එකකින් වෙන්නේ අපිට යටින් ඉරක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දෙන්න හයිලයිට් කරලා පෙන්වීමක් වගේ එකක් අපිට ගන්න පුළුවන්. ඒ සාමාන්‍ය සරල දේවල් මේවා. මම බලන්න. ඔව්. යටින් ඉරක් අන්ඩර්ලයින් එකක් දාන එක තමයි IN ටැග් එකෙන් කරන්නේ. INS INS ටැග් එකෙන් කරන්නේ යටින් අන්ඩර්ලයින් එකක් දෙන එක. ඊළඟට දෙනවා සබ් ටැග් එක. සබ් ටැග් එකේ තියෙන්නේ හිතන්නකෝ අපිට යම් කිසි කෙනෙක් අපිට ඕනේ ඒ පැරග්‍රාෆ් එකක් ගත්තොත් අපිට ඒක යටට අරන් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? පැරග්‍රාෆ් එකක් අරගෙන මට ඒක යටින් ලියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඒක චූටි කරලා යටින් ලියන්න ඕන. අපි මෙන්න මේ සබ් කියන ටැග් එක හරියට ගන්න YouTube වල සබ්ස්ක්‍රයිබ් කියන ටැග් එක වගේ එකක් තමයි ඉතින් මේක. හරි. ඔය සබ්ස්ක්‍රයිබ් කියලා ඔය වෙබ් වලින් දාන සබ්ස්ක්‍රයිබ් කියලා පෙන්වන්නේ YouTube channel සම්බන්ධ වෙබ් එකක් කියම හදනවා නම් මේ සබ් කියන ටැග් එක බොහෝ දුරට යූස් කරනවා. ඒක සබ් එකෙන් වෙන්නේ පල්ලට ගන්න එක. නැත්තම් ඒ කියන්නේ යටට ගන්න එක තමයි කරන්නේ. සබ් කියන ටැග් එකේ ඕනම පැරග්‍රාෆ් එකක් හෝ හෙඩින් එක අපිට ඒ
එකට වචන කීපයක් කරනවා වචන කීප එකක් අපිට පල්ලට කරලා highlight කරලා වෙන්නන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි අපිට මේ HTML formatting වලින් කතා කරන්න තියෙන්නේ. එයා තියෙන අපේ HTML question කියන පාඩම. HTML question. අපි ඒකට දැන් ගොඩාක් ලොකුවට කතා කරන්න නෑ හැබැයි සාමාන්‍ය ටිකක් ඒකෙත් අපිට කතා කරන්න තියෙනවා. ඒකත් ඉතින් ටැග්ම තමයි ඉතින් කතා කරන්න තියෙන්නේ. හරිද? HTML ඔයගලන්ට ටැග් එකක් තමයි ඒකෙත් කතා කරන්න තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ ෆෝමැටින් එකටම සමාන දෙයක් තමයි ඒකෙත් වෙන්නේ. ඊළඟ පාඩම මේවා ඔයගොල්ලෝ බුක් එකේ දාගන්න මේ ටැග් එක මේකෙන් වෙන්නේ මේකෙන් කියලා දාගන්න. දැන් මම ඔයගලන්ට කියන්න යන්න ඔයගලන්ට දැන් තේරෙනවා මේකෙන් වෙන දේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ ටැග් දාගන්න. මොකද මුලින්ම දවස්වල මම කිව්වනේ මේක මෙහෙම ලියන්න අරගෙන මෙහෙම ලියන්න කියලා. දැන් කියන්නේ මොකද දැන් ඔයගලන්ට මේක කරන විදිය තේරෙන හින්දා. මම මතක විදියට පෙළක් කටේ නම් මම ඉතින් WhatsApp දාලා තිබ්බා මේ එක වැඩ කරලා මම ඒගොල්ලන්ට PDF වගේකුත් දුන්නා. ඉතින් අර PDF එකකින් ඕනනම් මේ WhatsApp දාලා ඉල්ලන්න මොකක් හරි තේරෙන්න දෙයක් තියෙනවා නම් මම PDF එක දෙන්නම්. දැන් මට ඕනේ මේ ලංකාව කියන හරිද? මම දැන් ශ්‍රී ලංකාව කියලා පොඩ්ඩක් දානවා. මොකද මේ පොඩ්ඩක් අර වචන පොඩ්ඩක් වැඩිපුර ඕන හින්දා. අර ඕගොල්ලන්ට මේක පෙන්නන්න ඕන හින්දා මට වචන වැඩිපුර ඕනේ. ටැග් එකකින් වෙන්නේ මේකයි කියලා මට පෙන්නන්න ඕනේ. අවුලක් වෙන්නනවා. දැක්කද? ඒ ෆන්ක්ෂන් එකෙන් ටැග් එකක් පෙන්නන්න අපි සිංහල උඩුකම ඇතුලේ දාන්න වචනයක් මොකක් හරි highlight කරලා වෙන්නන්න. අන්න ඒකෙත් තමයි මේ Q කියන ටැග් එකෙන් පෙන්නන්න උඩුකම ඇතුලේ දාලා ඒක highlight කරලා වෙන්න. ඊළඟට ඊළඟ ටැග් එක අපි බලමු. ඊළඟට අපිට ඇත්තේ මට මේ තමයි ඉන්නේ AWR කියන ටැබ් එක. ටැබ් කියන ටැබ් එක එක නම මේවට කියන පළක් කට්ටිය ABBR කියනවා, ABBR කියනවා, ABBR කියනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති නමක් ඒකට කියන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලාට කියන්නේ ABBR කියලා. ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද? මේ ABBR කියන ටැග් එකෙන්. මේ ABBR කියන ටැග් එකෙන් සාමාන්‍ය මේකත් ඉතින් අර දැන් අපි ටයිටල් එකක් කර මොකක් කර එකක් ගන්නවා කියලා. දැන් මේකත් තියලා highlight කිරීමක් වගේ දෙයක් තමයි ඉතින් මේකෙත් පෙන්වන්නේ. අපි බලමු ABBR කියන ටැග් එකක් දාලා හැමදේම ඉතින් highlight එක තමයි යන්නේ. ABBR එනවා. ABB කියන්නේ වෙන ටැග් එකක්. ABBR සාමාන්‍ය අර highlight ටැග් එක කියන්නේ මේක ලොකු විශේෂයක් නැහැ. හරිද? මේක අර WHO දාලා ඒකේ ලොකු වැඩක් තියෙනවා. ඒක මම ඔයගලන්ට දැම්ම කියලා දෙන්නේ. ඒක අපි පස්සේ කතා කරමු. මේ එකපාර කියන්නේ ලොකු අර අමාරු දේවල් එකපාර කියලා දෙන්න යන්න ඒවා හිමීට එන්න ඕනේ. ඊට පස්සේ අපිට ටැග් එකක් තියෙන ඇඩ්‍රස් ටැග් එක කියලා. ඇඩ්‍රස් එක ටැග් එකක් කරලා නම් හිතන්නකෝ අර ඇඩ්‍රස් එක ලියන්න ඕනේ කියලා කොහෙට හරි. අපේ ඇඩ්‍රස් එක ලියන්න ඕන නම් මේ ඇඩ්‍රස් කියන ටැග් එක තමයි පාවිච්චි කරන්නේ. දැන් ඇඩ්‍රස් එකක් විතර අපිට මේක පෙන්වන්න බෑනේ. මම ලියනවා මෙහෙම E48 හරි දැන් මට මේක පල්ලට ගන්න ඕනේ. දැන් මම BR කියන ටැග් එක දානවා බ්‍රේක් එකක් දාලා
එකක් දාලා ඔය කැන්ඩි කියලා දාන්න. කැන්ඩි කියලා දාලා මේ රෝඩ් කියලා දාලා මම දැන් මෙතන දානවා ගියාට දාලා මෙතන දානවා 2028යි දෙවල් එක කියලා දැම්මා. දානවා මේ ඇඩ්‍රස් එකක් තියෙන එක දාන්නේ ඇඩ්‍රස් එකක් දෙන්න කියන්නේ අපි ඇඩ්‍රස් එකක් කියලා තියෙන දැක්කත් ඒ සරලව ඇඩ්‍රස් එක ලියන්න ඕන නම් ගන්න ඇඩ්‍රස් එක අර තියෙන පිළිලක් යනවා අකුරු වල වෙලා ඒ විදිහට දැන් අන්නේට දාන්නේ ඇඩ්‍රස් එකක් එකකින් වෙන්නේ. සරල දේවල් ටිකක් ඉතින් මේවල යන්නේ. ඒ කියන්නේ මූලික බේසික් ටික තමයි ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න. තව ටිකක් තියෙනවා හැබැයි ඉගෙන ගන්න නම් පොඩ්ඩක් නෙවෙයි HTML නම්. මම කියලා නම් දෙන්න පුළුවන් මේ ඊළඟට කියන්නේ ඉමේජ් ගැන තියන වෙනම කතා කරන්න. ඉතින් ආවේ ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. හරිද? අපි ඊළඟට පාවිච්චි කරන එක තමයි මේ මම මුලින්ම ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නම්. අකාරි ඉමේජ් එකක් මේ quality නම් මදි වෙයි මේ කියන්නේ සාමාන්‍ය මම ඔය ටීවී එකක් වගේ වෙබ්සයිට් වල ගිහලා නේ මෙතනම ගිහලා මෙහෙම මම සේව් පාරක් ගන්න ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ නේද? මම මේ ගාම ඉමේජ් එකක් ගියත් ඔයගොල්ලන්ට කියලා දෙනවා. අනිවාර්යෙන් මතක තියාගන්න වෙබ් වලට අපි ඉමේජ් එකක් අප්ලෝඩ් කරද්දී ඒක JPG හෝ PNG කරගන්න ඕනේ. දැන් මම මතකද අපි ඩවුන්ලෝඩ් කරපු වෙබ් පේජ් එකක් අපිට ආවේ. ඒක මම දැන් JPG කරගන්න ඕනේ. JPG හෝ PNG ඔය දෙකෙන් කැමති එකක් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. මම JPG දානවා. දැන් මට මේ JPG කියන ඉමේජ් එක ඇඩ් කරගන්න ඕනේ මගේ වෙබ්සයිට් එකට. මෙන්න මේ ඉමේජ් එක මට මගේ වෙබ්සයිට් එකට ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මම img කියලා ඉමේජ් ටැග් එක දානවා src කියලා ඉගෙන ඉමේජ් එක අර URL එක ඉන්න ඉමේජ් එක URL එක ගන්න ගමන් පුනා මෙතන මේ rename කියන එක දුන්නා මේ මේක කොපි කරා උඩට දැම්මා. හරියට දැන් මේක දාලා තියෙනවා. ඊට පස්සේ මේ ඉමේජ් එක පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව මම කියන්නේ. ඒකට හේතුව තමයි අපි මේක ලොකේෂන් එකක් දෙන්න ඕනේ. ලොකේෂන් එකක් දීලා නැති හින්දා තමයි ඉමේජ් එක පෙන්වන්නේ නැත්තේ. හරිද මම කියන්නේ මේ දැනට ඔයගොල්ලන්ට මම ඉමේජ් එක ඇඩ් කරන විදිහ විතරයි පෙන්වන්නේ. මට අර පොඩි ටයිටල් එකක් තියෙනවා පෙන්වන්න ඕනේ නේද? කියන්නේ අර ලොකේෂන් දීලා ඔක කරන විදිහක් තියෙනවා. ඒකට යනවා නම් අපි ඉමේජ් කියන පාඩමෙන්න ඒ ගැන කතා කරමු. ඒක මම ඔයගොල්ලන්ට ඉමේජ් කියන පාඩම වෙනම කියලා දෙන්නම්. මම දැන්ට ඉමේජ් එක මෙතන දාලා පෙන්නන්න නැහැ. මොකද ඉමේජ් එක දැන් ඕපන් කරොත් ප්‍රශ්නයක් නෑ. මොකද දන්නවද ප්‍රශ්නේ? මෙතන ඊට පස්සේ width එක හදන්න ඕනේ, height එක හදන්න ඕනේ, pixel ගැන කියලා දෙන්න ඕනේ. ඒවා මේවා කියලා ඔයගොල්ලෝ ඔයගොල්ලෝ හින්දා තමයි මම ඒක කියලා දෙන්න ඕනේ.
අඩ මේක පෙන්වන්න ඕනේ දැන් හිතන්නකෝ අපි ඉමේජ් එකක් යටින් දානවා කියලා අපි මේ සයිට් එකේ ටැග් එක දාන්නේ ඉමේජ් එකක් යටින් දාන්නේ සයිට් එකෙන් ටැග් එක යූස් කරන්නේ අර අන්න එක පෙන්වන්න ඕනේ නිසා මම ඉමේජ් එකක් වගේ අප්ලෝඩ් කරා මම මෙතනට දැම්මා මම මෙතනට අකල් අප්ලෝඩ් එකක් දාගන්න ගියා හරි දාගන්න ගිහලා මේ සයිට් එකෙන් ටැග් එක සෝරි මේක දැම්මා දාලා දැන් අර ඉමේජ් එක ගන්න පොඩි සයිට් එකක් පෙන්නන්න වගේ තැනක විතරයි ඉමේජ් එක පේන්නේ නැති නිසා සයිට් එක වෙන්නේ නැහැ මේ බලන්න ඉමේජ් එකත් එක්ක මෙතන ලොකු ස්පේස් එකක් තියෙනවා තේරෙනවද සාමාන්‍යයෙන් අපි ඉමේජ් එකක් නැතුව මෙතන මේ සයිට් එක දිගට දැම්මොත් දැන් යටින් එකට ගහගෙන හැබැයි මේ සයිට් කියන එකෙන් පොඩි සයිට් එකක් දීලා ඉමේජ් එක අරින් අපිට පැරග්‍රාෆ් එකක් ලියන්න ඕන නම් මේ සයිට් එකෙන් ටැග් එක දාලා තමයි ලියන්නේ ඉතින් ඒක තමයි මේ සයිට් එකෙන් ටැග් එකෙන් වෙන්නේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ බොහෝ දුරට සයිට් ගැන කතා කරා VDO කියලා ටැග් එකක් තියෙනවා අපි ඒ සම්බන්ධව වැඩිම දැන් අපිට අත්‍යවශ්‍ය සයිට් එක විතරක් අපි කතා කරමු VDO කියන ටැග් එකෙන් ලොකුට අපිට වුණා වෙන්නේ නැහැ ඒ කියන්නේ අත්‍යවශ්‍ය ටැග් එකක් තියෙනවා අපි ඒ සම්බන්ධව විතරක් කතා කරමු ඊළඟ ටැග් එක ඊළඟ එක තමයි අපිට තියෙන කමෙන්ට් ඔයාලා හිතන්න මේ කමෙන්ට් කියන එක නම් අපිට අත්‍යවශ්‍යම දෙයක් හරිද මම කමෙන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා වෙන්නන්න මේ කමෙන්ට් කියන දේ අපිට මේ වෙබ් එකේ රන් වෙලා වෙන්නනවා නෑ කවදාකවත් කමෙන්ට් කියන දෙයක් අපිට වෙබ් එකේ රන් වෙලා වෙන්නන්නේ නෑ හරිද මේ කමෙන්ට් එකක් හිතන්නකෝ මම දැන් මෙතන මේ අපි මේ ටිකම ගමුකෝ දැන් මම මෙතන ඇඩ්‍රස් එකක් දාලා තියෙනවා දැන් හිතන්න ඔයා කෝඩ් කරන්න කෙනෙක් ඔයා කෝඩ් කරපුවාම මෙතන එක ලයින් දැන් මේ ලයින් 41 ඉන්නේ ඔයා ලයින් ලක්ෂ ගණන් මෙතන ලියන්න ගන්න. එතකොට ඔයාලට හඳුනා ගැනීම පහසුව තමයි මේ කමෙන්ට් කියන එක දාන්නේ. HTML කමෙන්ට් ලියන්න මෙන්න මේ විදිහට. මුලින්ම මේ විදිහට මේ සිම්බල් එක දාලා ඊට පස්සේ මෙන්න මේ විදිහට දාන්න ඕන ඉක්මනට ලකුණු නැත්නම් අර පුදුම වීමට කියන ලකුණක් කියනවනේ ඔකට. ඉතින් මේ විදිහට දාලා මෙන්න මේ විදිහට චූටි ඉනිකැල් එකක් දෙනවා. දීලා මම මෙතනින් දානවා කැමති දෙයක් වැඩට. දාම ඇඩ්‍රස් කියලා දැම්මා. ඇඩ්‍රස් කියලා දාලා දැන් මේක මට පෝස්ට් කරන්න දෙන්න. පෝස්ට් කරනවා නැවත ඉදිරියට එකක් දෙනවා. හැබැයි මෙන්න මෙහා විස්තම් ලකුණ වගේ ඒ සිම්පල් එක අපි දාන්නේ නැහැ. මේ විදිහට පෝස්ට් කරලා දාන්න. දැන් මම මේක රන් කරන්න කියලා මේක වෙබ් එකේ වෙන්නේ නැහැ. ඔය වෙබ් එකේ කොහේ ඇඩ්‍රස් කියන එකක් පෙන්නනවද ඒ සම්බන්ධව නැහැ නේද? ඒක සිද්ධාක් පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ මට මෙතන පෝස්ට් කරලා දාන්න ඕනේ. දැන් මෙතන ඇඩ්‍රස් කියන පෝස්ට් මම මේක දානවා. දානවා. ඇඩ්‍රස් පෝස්ට් එච්චරයි. ඕක කමෙන්ට් එකෙන් ගන්න තියෙන ඉච්චර HTML කමෙන්ට් ලියන්න ඕන විදිහට වෙන කිසිම විදිහකින් HTML කමෙන්ට් ලියන්න බෑ. හරිද? ඔච්චරම තමයි ලියන්න තියෙන්නේ. ඔච්චර කරත් ඔච්චරම තමයි ලියන්න තියෙන කමෙන්ට් එක. කමෙන්ට් කියන මහා දෙයක් කියලා දෙන්න නෑ. ඊට පස්සේ අපිට දෙනවා කලර් පාඩම. කලර් පාඩමකින් තියෙන කලර් තියෙන අඳුර ගන්න තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඉතින් RGB කියලා එකක් තියෙනවා. X කියලා එකක් තියෙනවා. XSL කියලා තියෙනවා. ඉතින් මේ විදිහට කලර්ස් ගණනාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ කලර්ස් ගැන අඳුර ගන්න තමයි තියෙන්නේ. මේ නම් ට්‍රැෆික් ස්කූල් එකට ගියාට ඔයගොල්ලන්ට කලර්ස් ගැන අඳුර ගන්න පුළුවන්. මුලින්ම අපි ටොමැටෝ කියන කලර් එක යූස් කරලා බලමු කලර් සම්බන්ධව මොනවද කියලා දෙන්න නැහැ මොකද මේ දැන් ලොකු දෙයක්වත් නැහැ මේ කලර් සම්බන්ධව කියලා දෙන්න. ඔයාලා පොඩ්ඩක් කතා කරමුකෝ සම්බන්ධව. කලර් දැන් මට ඕනේ මෙන්න මේක ස්ටයිල් එකක් දාගෙන ඉන්න ඕනේ. මට ඕනේ මෙන්න මේක ස්ටයිල් එකක් දාන්න. මම ඊට කලින් නම් කලර් ගැන ඔයගොල්ලන්ට කියලා දුන්නා. පොඩ්ඩක් මම ආයෙ කියලා දෙනවා. කලර් එකක් දැම්ම මට ඕනේ මේක ටොමැටෝ කලර් කියන්නේ. ඒ කියන්නේ තක්කාලි ගෙඩි පාට ඕනේ.
ඔයදි තමයි වෙන්නේ මම කියන්නේ සරල දේවල් ටිකක් විතර උතන වෙන්නේ. ඕක කලව ගැන උත්තරයි කියලා දෙන්න තියෙන්නේ ඊළඟට තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කලවල කරන්න හිතන්න අපිට හිතන්න ඔයාට ඕන නම් මේ අපිට බෝඩර් එකක් නැත්තම් වටේට ෆ්‍රේම් එකක් දාගන්න ඕනේ කියලා කලවනේ අන්න ඒක තමයි මම පොඩ්ඩක් කියලා දෙන්න. හරිද ටෙක්ස්ට් කලර් පාට කරනකින් සම්බන්ධ ඔච්චරයි කියන්න දෙන්න තියෙන්නේ. ඊළඟට අපි කලර් වල තියෙනවා මේ බෝඩර් එකක් මට දාගන්න ඕනේ. කොපියක් ගත්තා. ඔතනට අපිට කරගන්නේ එකක් මිස් වෙලා ඒක හැදුවා. සේරම හරියද කලර් කියන එක ගැහුවා. එතන ඉඳලා මෙතනටම කපලා දානවා. වැඩක් නැහැ තියාගෙන. මම දැම්මා බෝඩර් එකක් දැම්මා. මට ඕනේ මේක පික්සල් 4කින්. පික්සල් 4කින් solid 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 මට මේක ඕනේ රෙඩ් කලර් එක. හරිද මට මේක ඕනේ රෙඩ් කලර් එක. ඒකට මොකද වෙන්නේ කියලා බලමුද අපි. දැක්කද? පික්සල් 4ක ෆ්‍රේම් එකක් දාලා ඒක රෙඩ් කලර් එකෙන් මට ඕනේ කියලා දැම්මා. ඉතින් මේ වගේ මේ කලර් තියෙවි CS අපි මේ කතා කරන්නේ. මේක තමයි CS එක කතා කරන්නේ මට ඒගොල්ලෝ කරනවා. මේ CS කියලා මේවා CS කන්නේ. ඔය මට ඕන නම් මෙතන කලර් එක මාරු කරන්න පුළුවන්. පින්ක් කියලා දැම්මා. ඔය ඉතින් මෙයාගේ සරල දේවල් ටිකක් තමයි උතර වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන RGB සම්බන්ධව කලර් RGB කලර් ගැන වෙනම වෙබ්සයිට් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එතන වෙබ්සයිට් එක යූස් කරලා කොහොමද? ඔයගොල්ලෝ කවුරු හරි කලර් හදන්න ගන්නවා නම් RGB දාන්න පුළුවන්. මොකද RGB එන්නේ නම්බර් එකක් එන්නේ. හරි. ආන් ඒක දන්නකො 255 99 70 කියන්නේ රෙඩ් කලර් මට මතකද ඔරෙන්ජ් කලර් එකට සමාන කලර් එකක් තමයි යන්නේ. හරිද? ඒ විදිහට අපිට කලර් මික්ස් කරලා RGB වලින් කියන්නේ RGB ගැන දන්න කෙනෙක්ට ඒ සම්බන්ධව හදන්න පුළුවන්. නැත්නම් මේක නෝමල් කලර් දාලා ඔයාලම වෙබ් එක කරගෙන යන්න පුළුවන්. ඔය ඊට පස්සේ අපිට වෙනම තියෙන RGB ගැන කතා කරන්න. RGB සාමාන්‍යයෙන් රෙඩ් කලර් එක ගත්තොත් 255යි බිඳුව දෙක තමයි රෙඩ් කලර් එක එන්නේ මට මතක විදිහට. ග්‍රීන් ලා කලර් එක එනවා RGB 60යි 179 113යි කියන එකෙන් තමයි එන්නේ. ඔය විදිහට තමයි ඉතින් RGB කලර් ටික එන්නේ. ඔය විදිහට එක එක විදිහට ඉතින් කලර් තියෙනවා. මම ඕනනම් ඔයගොල්ලන්ට මෙන්නම් RGB කලර් එකක් දාන විදිහ. ඔය අපි ටැග් එකක් දාගමු. H1 කියලා ටැග් එකක් දැම්මා. මට මේකට ස්ටයිල් එකක් දෙන්න ඕනේ. ස්ටයිල් එකක් දුන්නා එහෙනම් background color එකක් ඕනේ වුණා. background color එකක් දැම්මා. කියලා වෙන විදිහට අපි කලර් තියරි එක දෙන්න ඕනේ. ඉතින් මාස්පරයි ඉන්දුලියන් කලර් එක දෙනවා රෙඩ් කලර් එක. මට මතක විදිහට මේකෙන් ඉන්නේ රෙඩ් කලර් එක. කවුරුන් දීලා බලමු එකක් කලර් එකක් එන්නකෝ. ඊට පස්සේ RGB කියලා මෙතන මොකක්ද මම දානවා. දාලා අපි බලමු රන් කරලා. රෙඩ් කලර් එක තමයි. ඉතින් ඔය විදිහට තමයි RGB කලර් නම් දෙන්නේ. RGB දෙන්නේ RGB කියන කලර් එක දෙන්නේ ඔන්න ඔය විදිහට කෝඩ් කරලා. ඒ කියන්නේ අංක විදිහට තමයි අපි RGB කලර් එක දෙන්නේ. RGB ගැන දන්න කෙනෙක් නැති ආයි සුපිරියම්ම තමයි ඉතින් අර දැක්වන අය. ඒ කියන්නේ RGB කියන තමන් විසින් හදන කලර් එකක් නෙවෙයි අපිට නම් කලර් නිර්මාණය කරන්න පුළුවන්. HEX එකෙත් ඉතින් මේ වගේ තියෙන්නේ හැෂ් කෝඩ් එකෙන් එන කලර්. මේවා සම්බන්ධව WP ස්කෝල් එකේ තියෙන ඔයගොල්ලෝ ඒකට ගිහලා බලන්න HSL එක ගැනීම ඒ හැම දෙයක්ම තියෙනවා. හරිද? ඊළඟට අපිට කතා කරන්න තියෙන HTML CS ගැන. මේක ගැන නම් ටිකක් දුර කතා කරන්න තියෙනවා නේද?
HTML CSS. ඒක ගැන දැන් කතා කරලා තියෙන එකේ කලර් ගැන අපි කතා කරා කොහොමද ටෙක්ස්ට් එකක් කලර් කරන්නේ ගැන කතා කරා ඊට පස්සේ කියන්නේ කොහොමද අපි මේ අපි මුල්ම වීඩියෝදී කතා කරන්නේ page එකම background එක කලර් කරන්න කොහොමද background කලර් එකක් දාලා ඒ සම්බන්ධව අපි කතා කරා ඊට පස්සේ කියන්නේ heading එක අපි කොහොමද කලර් කරන්නේ ඒ සම්බන්ධව කතා කරා ඊට පස්සේ මම කියවන්නේ ඔයගොල්ලන්ට HTML ලියන විදිහක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන් header style CS ලියන්න පුළුවන් කියලා. මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම්. ඒක පෙන්නන්න කලින් මම අපි දැන් මේ කරපු ටික අයින් කරන්න වෙනවා. හරිද? මොකද මට පැටලෙනවා මෙතන මේ ටික තියෙද්දි ඒක මම මේක අයින් කරලා දානවා. දාලා මම මෙන්න මේ ටිකත් අයින් කරලා දානවා. මේක ඉතින් තියාගත්ත කියලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ කැමති නම් තියා ගන්නවා. තියෙනවා නම් ටයිටල් එකකින් තමයි ලියන්න ඕනේ මේ යද්දි. මේක ස්ට්‍රැක් කියලා බෝඩ් එක ගන්න හදා ගන්න. දාලා දැන් මම මෙන්න මේක ඇතුලේ තමයි කලර් ලියන්න හදන්නේ. ඒ කියන්නේ පොඩි ස්ටයිල් මම කියන්නේ ස්කීම් ස්ටයිල් ලියන්න පුළුවන් කොහොමද ආකාරය තියෙනවා කියලා. ඔයගලන්ට එකක් හිතනවා මේ දෙවෙනි ක්‍රමය H1 කියලා දැම්මා. හරිද? H1 එකේ මම දානවා ඒක දැම්මා. ඊට මට මෙතෙන්ට ගිහිල්ලා ලියන්න ඕනේ H1 කියන එක. මේ H1 කියන ටැග් එක මෙන්න මේක කියන මේ ටෙක්ස්ට් කලර් එක මට මෙතන කලර් එකක් මට ඒක රෙඩ් කරන්න ඕනේ. ඩාර්ක් රෙඩ් කරන්න. ඔන්න ඔය විදිහට තමයි අපි දෙවෙනි එක සීරීස් කියන්නේ. බලමු. දැක්කද? සරල දෙයක් නේද වෙන්නේ. හරිද? මේක අපේ වෙබ්සයිට් එකකදී මේක ඔයගොල්ලෝ අලුත් කොහොමද යනවා. ඊළඟ මෙතන p tag එක දානවා. lms thank you ආරලොම ටයිප් එකක් දැම්මා. දැන් මට ඕන p tag එක ගන්නවා මම මෙතනද p tag එක ගත්තා. tag එක දාගත්තා. කලර් එක ගන්න. set කියලා දැම්මා. text align එක center කියලා දැම්මා. හරි ගානටම ආවා. ඕනම ෆොන්ට් සයිස් එකක් වැඩි කරලා දාමු. ඉතින් පොඩියට වෙන්නේ. ෆොන්ට් සයිස් එක දැම්මා. 160ක් වගේ දාමු අපි. 180ට දාමු. ඔයගලන්ට මේක පික්සල් වලින් දෙන්නත් පුළුවන් නේ. ඉතින් ඔය විදිහට තමයි අපි CS එකක් හදන්නේ. يعني HTML එකකදී CS ලින්ක් දෙන ක්‍රමය. පළවෙනි ක්‍රමයේ ඉන්නේ අපි මෙච්චර කල් කරේ. ඊළඟට මම වෙනම අපි ලින්ක් කරලා දෙන විදිහ මම කියලා අපි කියලා දෙනවා ඔයගලන්ට. අපි බෝඩර් එක කොහොමද ඒක ගැන කතා කරා. සාමාන්‍යයෙන් අපි කලර් ගැන ගොඩාක් දේවල් කතා කරලා ඉවරයි. කතා කරන්න එක ලොකුවට නෑ. මොකද අපි CS එක්කනේ මම මේක අරන් ගියේ. එහෙනම් අපි ගොඩාක් දේවල් කතා කරා. අපිට ලින්ක් කියන පාඩම ඊළඟට තියෙනවා කතා කරන්න. හයිපර්ලින්ක් ඔය සම්බන්ධව ටිකක් තියෙනවා කතා කරන්න. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අපි මේකට කොහොමද ලින්ක් කරන්නේ URL එක කරන් එක ලින්ක් කරන්නේ කොහොමද? අන්න ඒ සම්බන්ධව තමයි අපිට ඊළඟට කතා කරන්න. ලින්ක් නැත්තම් මුලින්ම කතා කරන්න තියෙන අපිට හයිපර්ලින්ක් කියන එක ගැන. හයිපර්ලින්ක් කියන්නේ අපිට කරගන්න තියෙන syntax නේ syntax එහෙනම් මේ දෙක අපිට කොහොමද අපි URL ලින්ක් කරගන්නේ නැත්නම් වෙබ් එක දෙයක් අපි මේකට ලින්ක් කරගන්නේ කොහොමද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද URL එකක් අපි ලින්ක් කරන්නේ කියලා හරි කියන පාඩමෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද URL එක ලින්ක් කරන දේ කියලා මුලින්ම අපි මේ විදිහට tag එකක් දානවා p tag එක හරිද දාලා අපි මෙන්න
මේ විදිහට මෙන්න මේ විදිහට මෙතන ටැග් එක දානවා. ඊට පස්සේ HR කියන මේ ලින්ක් කියන දේ තමයි අපි දැන් එලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙහෙම අපුවාම මෙන්න මෙතන ක්ලෝස් කරලා තියාගන්න. ඒක. මෙන්න මේකට තමයි අපි ලින්ක් එක දාන්නේ. එහෙනම් අපිට ඕන URL එක අපි දාන්න. මෙන්න මෙතන ඉඳලා අපිට URL එක ගන්න පුළුවන්. මේ නෑ මොකක් හරි එකක් ආවා. මොකක් හරි එකක් ආවා නේද? අර සබ්ලයිට් එකේ පොඩි අප්ඩේට් එකක් තිබ්බා මේ ඒක කරන්න නැතුව ගියාම වෙලාවකට වැඩ කරන්නේ අපි බලමු මෙතන ටාගට් එකක් දාලා ටාගට් එකක් කියන මේක ටාගට් කරන විදිහට දාලා බොහෝ දුරට හරියද HRA සමානයි ඒ ටික හරියට මෙයිල්ල තියෙනවා හරි දැනට අපේ මේ අප්ලෙට් එකේ අවුලක් තියෙනවයි මේ සබ්ලයින් ටෙක්ස්ට් එකේ පොඩි අවුලක් තියෙනවා ඒක හින්දා වෙන්නේ ඒකට මම ඔයගලන්ට WG ස්කූල් එකට ගිහලා මේක පොඩ්ඩක් කියලා දෙන්නද මම අර අන්තිම සබ්ලයින් ටෙක්ස්ට් එකේ පොඩි අවුලක් තිබ්බා ඒ කියන්නේ එකපාරටම අප්ඩේට් එකක් වෙලා තිබ්බා මේ මට සබ්ජෙක්ට් එක දුන්නේ නැහැ අර කෝඩ් කරද්දි පොඩි පොඩි ප්‍රශ්න ආවා අපි ලින්ක් කියන එක ගැන කතා කරේ ඔය account එකක් හදාගන්න තියෙන්නේ account හදන එක දැනගන්න අපි එහෙම site එකට ගියා account හදන්න වෙනවා පොඩි ලින්ක් කාලා බුකින් අපිට ලින්ක් කාලා ඒවන වැඩක් නැහැ තියෙනවා ඩබල් ෆී ස්කූල් එක සම්බන්ධ දේවල් දැන් මේ මෙතනට පොඩ්ඩක් බලමු දැන් මේ විදිහ තමයි දාන්නේ දැන් ටාගට් එකක් දීලා තියෙනවා දැන් මම අපි මේ මයි කෝඩ් එකේ චාර්ජ් එක දාලානේ ගියේ උනට ලින්ක් උන්නේ නැහනේ එහෙම වෙනවා ඒ කියන්නේ මම අර සබ්ලයින් ටෙක්ස්ට් එකේ පොඩි අවුලකුත් තියෙනවා ආට ඒකින්ද වෙන්නත් පුළුවන් දැන් මේ විදිහ තමයි අපි ඒකට හිතන්නකො ලින්ක් එකක් ඒ කියන්නේ මේක ලින්ක් කරන්න ඕන නම් ඒ කියන්නේ මේ විදිහට p tag එක දාලා hrp කියන tag එක දාලා මේ විදිහට මේක දිහා තමයි විස්තර ලියන්නේ හරිද ඊට පස්සේ මේක ලින්ක් වෙලා යනවා හරිද ඒ කියන්නේ මෙතන BTN එකක් දෙන්නත් පුළුවන් මම BTN එකක් දුන්නේ සමහර විට ඒ හින්දා වෙන්නත් පුළුවන් මේ අතර ලින්ක් එක වෙන්න නැති ඇති එහෙනම් අපි සාමාන්‍යයෙන් මෙතන වැටෙනවා ලින්ක් එක කියන්නේ මෙහෙමයි කියලා රටන විතර අප්ඩේට් උත්තර හින්දා සමහරට වෙනස් වෙන්නත් පුළුවන් ඉතින් ලින්ක් එකක් කරන්න ඔන්න ඔය විදිහ තමයි මම මේක ඔන්න කොපි කරන් මගේ වෙබ් එක රන් කරලා දෙන්නම් ඒ කියන්නේ අර අපි BTN එකක් දුන්නා ලින්ක් කියලා දැම්ම නාම එක තමයි අවුල වුනේ ඒ කියන්නේ අර පළක් වෙලාවට BTN එක ඉල්ලනවා හරිද ඒ වගේ වෙලාවට ඔයගොල්ලෝ මෙන්න මේ WT ස්කූල් එකේ හෙල්ප් එක ගන්න මම උනම් මට මොකක් හරි ප්‍රශ්නයක් කියලා එකක් ආවා මම කියනවා WT ස්කූල් එකට ගිහලා මගේ කෝඩ් එක මම චෙක් කරගන්නම් මොකද වැරද්ද කියලා හරිද ඕනම එක්ස්පර්ට් කෙනෙක්ට උනත් වරදිනවා මේ කෝඩ් කියන දේ ඕනම එක්ස්පර්ට් කෙනෙක්ට වරදිනවා ඒක WT ස්කූල් එකේ හෙල්ප් එක ගන්න කියන්නේ දැන් මට උනත් දැන් ඔයගලන්ට මේ වීඩියෝ එක කරන අතරේ පොඩි හරි වැරද්දක් වුණානේ නේද අන්න ඒ වගේ තමයි සාමාන්‍යයෙන් මෙතන URL එක දාම ලින්ක් එනවා පළක් වෙලාවට ලින්ක් වෙන්නේ නැහැ ඒ වෙලාවට මේ අර
WP ස්කූල් එකේ ගන්නවා. දැන් අපිට ටාගට් එකක් දීලා මේක ලින්ක් එක කියලා දාලා තිබ්බා. ඒකයි ලින්ක් කරලා ගියේ. හරිද? ඊළඟට අපි දැන් ලින්ක් එක ගැන ඔයගොල්ලන්ට කියලා දුන්නානේ. URL එක ලින්ක් කරන්න කොහොමද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. හරිද? ඊළඟට අපි කතා කරමු කොහොමද ඊමේල් එකක් ලින්ක් කරන්න කියලා. ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඊමේල් එක. හරිද? මේ විදිහට ටැග් එක දාන්න. ටැග් එක දාලා අපි ඒ ටැග් එක දාගෙන HRT දාගෙන ඒ ටැග් එක දාලා පෝස්ට් කරලා ටැග් එක දාගන්න ඕන. ටැග් එක දාගෙන මේ ටැග් එක මම පෝස්ට් කරගන්නවා. පෝස්ට් කරගෙන මම දානවා 120යි channel @gmail.com කියලා දාලා මම මෙතන දානවා send නැත්නම් email කියලා දාමුකෝ. ඔයගොල්ලෝ email එක අපිට email එකට log වෙන්න පුළුවන්. email කියලා දාපුවම හිතන්න මොකක් හරි book shop එකකට හරි නැත්නම් shop එකකට කරා email කියලා තියෙනවා මේ අපේ footer site එක. footer කියන්නේ අඩියම තියෙන site එකේ මේ footer කියන එකට දැන් මේක අපි දාලා email එක දැන් customer ගිහිල්ලා එතන link කරොත් යන්නේ අර web එකේ නැත්නම් shop එකේ ඉන්න admin එකේ email එක තමයි mail එක යන්නේ. එයාට ඊට පස්සේ admin එක contact කරගන්න පුළුවන් email කියන එක. ඒ වගේ මේ පොඩි පොඩි ලින්ක් කරන වැඩවල මේ ටැග් එක යූස් කරලා අපිට ඊමේල් එකක් වුණත් අපිට ලින්ක් කරන්න පුළුවන්. ඒ ටික තමයි තියෙන්නේ. ලින්ක් සම්බන්ධව නම් ඊළඟට අපිට ලින්ක් සම්බන්ධව කොහොමද මේ CS එකක් ලින්ක් කරන්නේ ඒ සම්බන්ධව මම ඔයගලන්ට කියලා දෙන්නම් ඉතින්දී කියලා අපි ක්ලාස් එක ක්ලෝස් කරමු. මොකද දැන් ටිකක් වෙලා ගිහිල්ලා තියෙන හින්දා ශනිකව මම ආවා කියන්නේ ක්ලාස් එක කරගෙන හරිද? අපි ඊළඟට වෙනම CS ෆයිල් එක තමයි ඊළඟට අපි වැඩ කරන්න ගන්නේ. මම මුලින්ම කියන්නම් කොහොමද අපි CS ෆයිල් එක හදාගන්නේ කියලා. සිම්පල් වලින් ලියන්න style.cs කියලා දාන්න. ඊට පස්සේ මට ලින්ක් කරගන්න ඕනේ. මට වන්න ලින්ක් කරගන්න. මේක මම පෝස්ට් කරලා දාලා අලුතින් එකක් ගන්නවා. ටයිටල් එක උඩින් ලින්ක් කරනවා නැත්නම් ටයිටල් එක යටින්ම අපිට ලින්ක් කරන්න පුළුවන්. හරිද? ගොඩක් කට්ටිය හෙඩ් එක උඩින් ලින්ක් කරනවා. ඒක කමෙන්ට් එකක ලින්ක් කරලා ගන්නවා. මම මේ විදිහට ලින්ක් කියන එක මේ තියෙන ලින්කින් ටැග් එක දුන්නා. style.cs හොඳට මතක තියාගන්න මෙන්න දේ අපිට මේ style කියන දේ ඩෙස්ක්ටොප් එකේ තිබිලා ලින්ක් කරාට අපිට වෙබ් එකේ වෙන්නන්නේ නැහැ. ඒ තියෙන ෆෝල්ඩර් එකේම තියෙන්න ඕනේ මේ සේරම එක ළඟ හරියද? නැතුව පිටින් තිබ්බ කියලා ලින්ක් කරා කියලා මේක වැඩ කරන්නේ නැහැ. ඒකත් ඔලුවට ගන්න. ඉතින් මොකද තමයි කියන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේ විදිහට ගොඩාක් දේවල් ගන්නවානේ. පොඩි පොඩි වැඩ වුණත් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් HTML. හරිද? ඊළඟ වීඩියෝ එකක් මම ඉක්මනටම කියනවා. ඊළඟ එකේදී අපි කතා කරන image, icon, page title, table, rules, block and line ඔය සම්බන්ධව ටිකක් කතා කරලා අපි ID iframe මේ සම්බන්ධව කතා කරලා JavaScript ගැන පොඩ්ඩක් කතා කරනවා මම. ඊට පස්සේ layout, style guide, symbols, emoji, URL ගැන ආයෙ වෙනම කතා කරන්න තියෙනවා. ඊට පස්සේ HTML එකයි XHTML අතර වෙනස ගැන කතා කරනවා. සාහේ HTML forms කියලා එකක් තියෙනවා අපිට කතා කරන්න ප්‍රධාන මාතෘකාවක්. ඒක ගැන කතා කරන්න තියෙන HTML graphic ගැන පොඩි කයිතාවක HTML media නැත්නම් social media ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ HTML examples ගැන කතා කරන්න තියෙනවා. ආයෙ දෙන HTML reference reference ලෝයි ඒ සම්බන්ධව කතා කරන්න තියෙනවා. ඒකේ තියෙනවා ගණනාවක් බෙදගෙන ගිහිල්ලා අන්තිමේදී ඒක ෆිනිෂ් කරලා දානවා. ඊට පස්සේ මම CS කියලා එකක් තියෙනවා අපිට කතා කරන්න. CS එකේදී තියෙනවා සාමාන්‍යයෙන් අපිට ටිකක් කතා කරන්න. හරිද? ඒක ඉවර කරලා අපි JavaScript එකට යනවා. JavaScript එක ෆිනිෂ් කරලා දාපු ගමන් මොකද පටන් ගන්න? වෙබ් හදන්න පටන් ගන්නවා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මාස දෙක තුනක අපු වැඩක් ඈ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කෝස් එකක් කරත් යම් කිසි කාලයක් යනවා. කෝස් එකේ වුණත් මේ සාමාන්‍ය
කියාගෙන යනවා. ඇත්තම කිව්වොත් ඇත්තම කතාව පර්සනලි මම කියන්නේ මම උනත් වෙබ් ඉගෙන ගත්තේ තවත් යම්කිසි ලෙක්චර් කෙනෙක්ගෙන් නැත්නම් ගුරුවරයෙක්ගෙන් මම වෙබ් කියන දේ ඉගෙන ගත්තේ. ඉතින් මට ඒ උගන්වපු කෙනා මට කියලා තියෙනවා සාමාන්‍යයෙන් වෙබ් එකක් ගැන ඉගෙන ගන්නවා නම් අවුරුදු දෙක තුනකට යනකෝ හරියට ඉගෙන ගන්නවා. හරියට ස්ටඩි කරනවා නම් ඒ තරම් කතා කරන්න දේවල් තියෙනවා මේ ලැන්ග්වේජ් එක. හරි. අන්න ඒ හින්දා මේකට යම්කිසි කාලයක් යනවා. පුළුවන් විදිහට බලන්න. බලලා පුළුවන් යන තමන්ට මේක කරගෙන යන්න. යනවා. කෝඩ් කරලා හදාගෙන යන්න. තව මාස 4-5ක් විතර ගියාම ඔයගොල්ලන්ට ෆුල් වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ෆුල් තනිකර. හරිද? මේ කෝඩ් කියන දේ අමාරුයි තමයි. අමාරු වුණාට මේ කොළුවට ගත්තොත් ලේසි. ඒක ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ ඉක්මනට අහන්න හැමෝටම සුබ දවසක්.